අයිබෝවන් ඉන්ද්‍රා ඔටෝටෝක් දෙවනි පිසෝඩ් එකට තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. එතකොට අදත් තාමත් වැදගත් පුද්ගලෙක් ඇවිල්ලා ඉන්නවා. ඩිරෙක්ටර් සේල්ස් ඇන්ඩ් මාකටිං මිස්ටර් හෂින්ඩ සිල්වා. අයිබෝවන් මිස්ටර් හෂින්ඩ. අයිබෝවන්. මට මේ දැන් මේ අපි දවස් දෙකකින් ඉඳන් තියෙන ප්‍රශ්නයක් තමයි මේ පාරේ යන වාහන දැන් අපි මෙච්චර කාල දැකපු වාහන වලට අමුතු වාහන ටිකක් තමයි දැන් මේ ළඟදී දැන් යන්න පටන්. ඒ කියන්නේ මේක මට හිතෙන්නේ මේ අවුරුදු 5ක් මේ වහලා තිබිලා මාකට් එකේ ඊට පස්සේ ආයේ 5කට පස්සේ ඕපන් කරාට පස්සේ මේ ඇවිල්ලා තියෙන වාහන සම්පූර්ණ වෙනස්. ඒ කියන්නේ මෙච්චර කාලයක් අපිත් එක තිබ්බේ වාහන නෙවෙයි දැන් තියෙන්නේ. ඒ වෙනස මොකද්ද? මෙහෙම දැන් ඇත්තටම ගත්තොත් අර කිව්වා වගේ අවුරුදු 5කට පස්සේ තමයි වාහන මාකට් එක ඕපන් වුනේ. ලංකාව ඇත්තටම අවුරුදු 5කින් ට්‍රාන්ස්පෝර්ට් සෙක්ටර් එකකින් පිටිපස්සට ගියා. අපිට ඉම්පෝර්ට් බෑන් එකත් එක්ක අපිට තිබ්බ වාහන අලුත් මොඩල්ස් එන එක නැතු. එතකොට පසුගිය කාලේ බෑන්ඩට කලින් ඇතරම ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් යම්කිසි ප්‍රමාණයක් සුළු ප්‍රමාණයක් ආව ලංකාවේ මාකට් එකට. එතනින් එහාට අපි ඇත්තටම දැකලා නැහැ මුකුත් අලුත් වෙහිකල්ස්. ඉතින් 2025 ජනවාරි මාකට් එක ඕපන් වුණාම ඇත්තටම ඉස්සරහම ඕපන් වුණේ ඩබල් කැප්ස් වලට. ඉතින් අලුත් වාහන එන්න පටන් ගත්තා. ඒක ඇත්තටම මේ ට්‍රෙන්ඩ් එක ගත්තොත් මම ලංකාවට ආපු අලුත් සියලුම වාහන මේ ඇත්තටම මාර ෆීචර්ස් ඔප්ෂන්ස්. එතකොට දැන් ඇත්තටම අපි ඉන්ඩස්ට්‍රීඩර්ස් ගත්තොත් අපි වාහන ඉම්පෝර්ට් කරන්න පටන් ගත්තම අපි ඇත්තටම මාකට් ස්ටඩි එකක් කරලා ට්‍රෙන්ඩින් ඇනලිසිස් එකක් කරලා මොනවද ලංකාවට සූටබල්ම වාහන හේතු දැන් ගේන්න පුළුවන් ඕන වාහනේ බට් ඕකේ ටැක්සේෂන්ස් බලපානවා එන්ජින් කැපැසිටි එකම ටැක්සේෂන්ස් බලපානවා හයි කැපැසිටි ගෙනාවා. ඉතින් ඒවා ස්ටඩි කරලා ඇත්තටම පාරභෝගයට යන්න පුළුවන්. යම්කිසි මිල ප්‍රමාණයක් තියෙනවා. මේ මිල පරාසය යටතේ තමයි අපි වාහන ඉම්පෝර්ට් කරේ. අන්දක ඒ සේෆ්ටි ෆන්ක්ෂන්ස් ඔප්ෂන්ස් ඒ ඔක්කොම ස්ටඩි කරලා තමයි ඇත්තටම වාහන ගෙනාවේ. එතකොට ගත්තොත් දැන් බ්‍රෑන්ඩ්ස් Toyota එක ගත්තොත් Honda ද සියලු අපි ගේන ගොඩක්ම අපි ගේන ජැපනීස් වෙහිකල්ස්. එතකොට ජැපනීස් වෙහිකල්ස් ගත්තම ඒ ෆීචර්ස් අවුරුදු ඇත්තටම දකින්න අවුරුදු 5කට පස්සේ වාහනේ. ඉතින් අවුරුදු ඒ කියන්නේ ඒ අවුරුදු 5 ගැප් එකට මාරු විදිහට ඇඩ්වාන්ස් වෙලා තියෙන වාහනේ. දැන් අපි දැක්කම මම යාලත් අවුරුදු 5කට කලින් තිබ්බ වාහන වල තිබ්බේ නැති ෆීචර්ස්. සාමාන්‍ය හයි එන්ඩ් වල වගේ තිබ්බ ෆීචර්ස් දැන් මොකද පොඩි පොඩි වාහන වලත් එන තියෙනවා. සාමාන්‍ය මම වැගනර් එකේ පවා ඉඳන් දකින්න මේ ෆීචර්ස්. දැන් සමහර ඔප්ෂන්ස් ගත්තොත් මේ ඇත්තටම රිවර්ස් කැමරා එක දැන් ඇවිල්ලා තින්නේ අර උඩ තියෙන මේ වින්ක සයිඩ් මිරර් එකේ ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් ඇත්තටම ගත්තොත් ෆීචර්ස් ගත්තොත් සේෆ්ටි ෆන්ක්ෂන්ස් ඔටෝ බ්‍රේකින් එතකොට ලේන් ඇසිස්ට් ඒක ඔක්කොම ඉන්බිල්ට් වෙලා ඇවිල්ලා තියෙනවා බේසික් ප්‍රකාරයක ගත්තොත්. ඒ ඉස්සර ෆුල් ඔප්ෂන් කාර් එකක් ගත්තම ඕක තමයි තියෙන හොඳම ලොකුම ඇඩිෂනල් ඇඩ්වර්ට්. බත් මේවා දැන් බේසික් ඔප්ෂන්ස් වශයෙන් උත් ඇඩ්වර්ට්. ඉතින් ඇත්තටම ඉතින් ගත්තොත් හයි එන්ඩ් වාහන ඉඳලා අපිට හයි එන්ඩ් වාහනත් කරනවා. එතකොට ෆීචර්ස් I think අපි වාහන තාමත් හොඳ තත්ත්වයක තියෙනවා. ඒත් එක්කම සේෆ්ටි පැත්ත. සේෆ්ටි පැත්ත is very important ලංකාවේ වගේ රටකට. හේතුව මේ දැන් ඇත්තටම මේ හයිවේ ගොඩක් අපි දැන් හයිවේ ඩිවලොප් කරනවා ලංකාවේ. එතකොට ඒවත් එක්ක ගත්තොත් සේෆ්ටි ෆන්ක්ෂන්ස් are important. ඉතින් දැන් ඔයාලගේ ප්‍රශ්නට උත්තර දෙද්දී වාහන කියන එක දැන් ඇත්තටම මම පැෂන් එකක් දෙනවා වාහන වලට. ඉතින් ඒ වාහන වල තියෙන පැෂන් එකකින් හින්දා වාහන වල ෆීචර්ස් ෆුල්ම ස්ටඩි කරලා තියෙන. කියන්නේ වෙහිකල්ස් එන්න මොනවද ලංකාවට මොනවද සූටබල්. එතකොට සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න තියෙනවා නම් මොන මුදල් මම අර කලින් කිව්වා වගේ එයාගේ මුදල් ප්‍රශ්න. කියන්නේ එයාගේ ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි එක ඉඳලා එයා කොහොමද ඒක ප්ලෑන් කරන විදිහේ ඉඳලා අපි අතරම මේක ස්ටඩි කරලා තමයි ජැපනීස් වාහන අපි ගොඩක් ලංකාවට ගෙනාවේ. අර ඒතර මම කිව්වා වගේම දැන් ජපන් වාහන වගේම ඉන්දියන් වෙහිකල්ස් ඇවිල්ලා තියෙනවා ඒ ෆීචර්ස් එක්ක. එතකොට ටෙක්නොලොජි එක එන්ජින් ස්ටෑන්ඩඩ් එක එතකොට මේ ඉන්ටීරියර් ක්වොලිටි එකේ ඉඳලා හැමදේම ඩෙවලොප් කරලා තියෙනවා. ඒ සාමාන්‍යව ඉන්දියන් වෙහිකල් එකක් දැන් ඔයාලට මම දැක්ක අර්ථයෙන් නියම මොඩල්ස් ටිකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ එකට යන කස්ටමර් කෙනෙක් බය වෙන්නේ නැහැ. නෑ ඇත්තටම ඒ කියන්නේ දැන් මෙන්න දැන් අපි ගත්තොත් අපි ඉන්දියාවෙන් ගේනවා මේ Toyota Tazz කියලා එක. එතකොට Kia Sonet කියන වෙහිකල්. එතකොට Suzuki Fronx. ඇත්තටම ඒක තමයි අර මම කියන්නේ පාඩුවකට ඒ ඇන්සයිටි එක තියාගන්න එපා ඉන්දියන් නැත්නම් චයිනීස් කියන එක. ඒතුව වාහන ටෙක්නොලොජි එක අපි අවුරුදු 5කින් තමයි මේ අත්විඳින්නේ.
එතකොට මේ ෆීචර්ස්ුයි සේෆ්ටි ෆංක්ස් තොර හොඳටම වැඩිලාදී ඇතරම අතතින් ඉන්දියන් වෙහිකල්ල එකක් අත්තතින් ඒ ටොයට ස්ටන්ඩ් එකටම ඇත්තරම එක මනිෆක්ෂ කර සේ ෆක්ට්‍රිය වුණත් ටොයට ගයිඩ්ලයින්ස් යටති සේෆ්ටි ෆංක්ෂන් සිදලා ඔප්ෂන් සිදලා බිල් කොලිටයකින්දල හැමතේම ඒ ඉන්ඩියන් වෙහිකල්සල තියෙනවා එකනව සේ මනිෆක්ෂ ල යද්දි එතකොට දැන් ඉන්දියාව කියන එක ඇතරම් කඩක් කර හොඳන හේතු දැන් ලෑන්ඩරෝ කියන කම්පැනිය එක අයිති ටාට කම්පැනිය ඇතොට ඇතරම අරු තාටයේ දයෙන්නෙත් ලෑන්ඩරෝව තනිකර ෆිනිශින්ගේ බිල් කොලිටම ගිහිලති නැතරම් දැනිස ඒගේ වා දැකුතෙමුත් ටාට එන කාස්වල එන ඩිස්පලේ එක තනිකර ලෑන්ඩරෝ ඉරි ඇතරම රට චයිනද කොරියද ඉන්දිය නෙවේ දැන් හැමකම කොල්ඩි ස්ටන්ඩ් සැලති මිස් හශින්ල තකොට දැන් අපි ඉන්ද්‍රක් ගොඩක්ව දකින එදිය දකින කට්ටි දකින්න මේ ජපනීස් වයිකල්ස් විතරක් මේ පෝකස් කරගෙන අපි යන බිස්සසයක් කියලා එතකොට මේ හයිෙන් කස්ටමස්ලට එතකොට හයිෙන් වේකල්ස් ගෙන ආන කට්ටියට මොකද කියන්ති අපි හයිෙන් කරනවාද කොහොමද ප්‍රශක් නොමිදේ ඇතරම ගත්තතින් හයිෙන් කියන එක මම ඇතරම ඒක ඩිප්‍රෂන් කරන්නේ පම ඇවරේජ් කෙන අපිකම වත්තතින් වැගනා විච් යාරිස් ඒ ඔක්කොම ලක්ෂරකට ම හේතුව ඔතන මම මේන්ලි ඔය පොයින්ට ඇදලගන්නේ බිකස් ලංකාවේ පාර්ගෝගෙක් ගන්න වාහනේ ඇතරම ලොකු මුදලකින් තමයි දැන් ලංකාව යන්නේ දැන් ධාරණයට ගත්තතින් ට මෝස් පොපියල වෙහිකලට රේස් වුණත් ඒ ලක්ෂයකට වැට හේතු 100 මිලියන් රේන්ජගේ ස්ටාර්ට් නාම රේසකුට යනවා 12 මිලියන් කියන එක ලංකා මුදලකින් උත් ලොකු ගානක් ඒ වගේම අපි ගත්තතින් ඒක ෆොරින් කරන්සියකින් බැලුතින් ලොකුවා ඒ හිතු අපේ ලංකාව යන ටක්සේෂන් සුයි සිරුම්දේ එක්කම් ඒවනත් ලක්ෂරි සෙක්මට කිවති අර සුපලක්ෂරි සෙක්මටට ආවම සුපස ලක්ෂරි සෙක්මට එක ඇතරම තියෙනවා ඔය මර්සිඩීස් BMW එතකොට ජර්මන් ගොඩක් ප්‍රඩක්ස් එත්තකම කොරියන් ප්‍රඩක්ස් තියෙනවා ලක්ෂරි එන්ඩක වැටෙන ජගඩි සුත්තරනම් ඒ වගේ සෙක්මට එකෙද්දී අපි ඇත්තරම ගොඩක් වේකල්ස් කරනවා එතකොට ඒක අපි ඇත්තරම කරන්න පර්සනලයිස් සර්විස් එකක් කරන්න හේතුව ඔය සුපලක්ෂරී කැටගරියකට වැටෙන වෙහිකල් එකක් උදාහරණයක් ඩෙක්සස්යක් වේවා මර්සිඩීස්යක් වේවා ගන්න කස්ටම ඒ ගන්න එක්කෙන ඒ වාහනේ එයාට ඕන විදිහට ස්පෙක් කරලා එයාට අවශ්‍ය ෆීචර්ස් ටික දාලා අවශ්‍ය කලයක ඉඳලා හැමදේම බලලා තමයි එයා වාහනේ අපෙත් එක්ක ඉඳගෙන සිලෙක්ට් කරන මේ වාහනේ දාන්න. හේතුව මේ ඇත්තටම අපි ගත්තතින් උමිත් දැන් ඔයා වුණත් අපි හිතන්නකෝ ෆෝන් එකක් හෝ වේවා මොන හරි එකක් ගන්න යද්දී ඔයා හිතනවා මට මේ කලයකෝ කඩේ තිබ්බ පල්ලිලා ගන්න නැහැ. දැන් ඒ සුපර් ලක්ෂරි කස්ටමර් කෙනෙක් සාමාන්‍යයෙන් වාහනේ ෆුල් එයාට ඕන ස්පෙක් එක තමයි අපි බේසික්ලි අතක ඉඳගෙන කරන්නේ. දැන් ඇත්තටම වාහන ලංකාවේ තිබ්බට යස් සමහර අය ගිහලා ගන්නවා. බට් සමහර වෙලාවට ඒ වෙන කෙනෙක් ස්පෙක් කරපු වාහනයක්. Tamanට ඕන දේ නෙමෙයි තියෙන්නේ. ඉතින් ලක්ෂරි වෙහිකල්ස් අපි ඇත්තටම පර්සනලයිස් සර්විස් එකක් තමයි දෙන්නේ. ඒත් අපි ස්ටොක් එකට ගේනවා. ඒ වුණත් ඒ ගේන්නේ හොඳටම සිලෙක්ට් කරලා ප්‍රීමියම් ඔප්ෂන්ස් ටික දාලා කලර් වේරියන්ට් එක උනත් හරි කලර් චොයිස් එකත් එක්ක තමයි අපි ලංකාවට සරිලන විදියට ලංකාවේ පාර්බෝගේ ඉල්ලන විදිය ඩිමාන්ඩ් එක මාර කලින් කිව්වා ඒ ඩිමාන්ඩ් එක සරි කරලා එහෙනම් තමයි අපි ලක්ෂරි වෙහිකල්ස් කරන්නේ. එතකොට ඔන්න අපි කලිනුත් ඇහුවා මිස්ටර් රුෂාන්ක්‍රේන් කලින් පොඩ්කාස්ට් එකේ ඇහුවා මේ ප්‍රශ්නේම අද මට හිතුණා මේ සාසින්ට කෙනෙක් මේ ප්‍රශ්නේ අහලා උත්තරේ මොකද්ද කොහොමද මේ වෙනස් වෙයිද උත්තරේ කියන එක මට දැන් බලා ගන්න ආසයි. ඒ නිසා මම අහන්න ප්‍රශ්නේ. වාහනයක් ගද්දී ඇයි ඉන්ද්‍රාග චූස් කරන්න ඕනේ? පලින් දේ උමිත් වාහනයක් ගද්දී ඉන්ද්‍රාග චූස් කරන්න මම නම්බර් 1 රීසන් එක වශයෙන් මම ගන්නේ විශ්වාසය. අපි ඉන්ද්‍රා ට්‍රේඩර්ස් කිව්වොතින් ඉන්ද්‍රා ට්‍රේඩර්ස් හිස්ටරි එක ගත්තොතින් ඇත්තටම හැමෝම දන්න දෙයක් තමයි විශ්වාසයේ මහගෙදර කියන එක. ඒ කියන්නේ අපි වාහනයක් නම් ඉන්ද්‍රා ඔන්න ඔය ටැග් ෆ්‍රේසස් ඔය වචන ටික අපි ඇහිලා තියෙන දෙයක්. ඉන්ද්‍රා ට්‍රේඩර්ස් කියන්නේ ඇත්තටම අවුරුදු 50කටත් එහා තියෙන ඉතිහාසයක් තියෙන කම්පැනි. එතකොට මේ කම්පැනි ඇත්තටම නිර්මාතෘ මිස්ටර් ඉන්ද්‍රා සිල්වා ඒ කියන්නේ අපේ මගේ තාත්තා. එතකොට මේක ඇත්තටම ෆැමිලි බිස්නස් එකක්. ඉතින් මේ ෆැමිලි බිස්නස් එකක් හින්දා අපිට තියෙන දායකත්වයත් කියන්නේ එතනම අපි පුරටම දෙන්නු. ඒ කියන්නේ නම්බර් 1 රීසන් එක සෙකන්ඩ් ජෙනරේෂන් බිස්නස් එකක් දැන් යන්නේ. එතකොට ෆස්ට් ජෙනරේෂන් එක තාත්තා ඉන්නවා බිස්නස් එකකින් ඉන්වෝල්ව්.
එවමත් අපි පාරිභගන්ට ඒ විශ්වාස තාත් ඒ කාලිතිබ විශ්වාසය රැගෙන යන්දුව. ඉතින් ඇයි ඉන්ඩර්ට්‍රේඩස් කියන එක නම හැදිලා තියෙන්නේ මේන් රීසන්ස් අපි ගත්තතින් අපි වගකීමක් දෙන වාහන හැම වාහන විකුණන හැම වාහනයකට අපි වගකීමක් එක්ක තමයි දෙන්නේ. එතකොට අපේ ඇත්තටම වගකීමකින් තර්ඩ් පාටි වොරන්ටියක් නෙවෙයි දෙන්නේ. අපේම සුවිශේෂ ඉන්ඩර්ට්‍රේඩර්ස් එකේ ඉන්ද්‍රායකින් දෙන වොරන්ටි එක. ඒතර අපේ සර්විස් සෙන්ටර්ස් තියෙනවා ලංකාවේ වටේ. එතකොට ඒ වොරන්ටි එකත් එක්ක තමයි අපි වාහන විකුණන්නේ. ඊළඟට අපි උමිත් ගත්තොතින් ඉන්ද්‍රායක ට්‍රාන්ස්පෝර්ට් සොලියුෂන් ප්‍රොවයිඩර් කෙනෙක්. ඒ කියන්නේ ගන්න වාහනේ ඉඳලා ලීසින් ෆැසිලිටි එකේ ඉඳලා ඉන්ෂුරන්ස් එකේ ඉඳලා එතකොට ආෆ්ටර් සේල් සර්විස් එකේ ඉඳලා ස්පෙයාර් පාර්ට්ස් සියලුම දේ එකම මේ වාහනයකින් කරගන්න පුළුවන් කස්ටමර්. අපි වාහනයක් ගන්න කස්ටමර් කෙනෙක්ට අතරම මෙහෙමයි. අපිට මේ වාහනයක් ගන්න කස්ටමර් කෙනෙක් අපිට පේන්නේ මේක එයාට ඇත්තටම එක අචීව්මන්ට් එක වාහනයක් ගන්න එක. ඒ කියන්නේ ඒකයි හරි ඉමෝෂනල් බැඳීමක් තියෙන ට්‍රාන්සැක්ෂන් එකක්. ඒ කියන්නේ කෑෂ් කස්ටමර් හොයාගන්න වෙලාවෙ ඉඳලා ඒ වාහනේ අපේ ඉතින් අපිට යුතුකමක් තියෙනවා ඒ කස්ටමර්ට ඒ හරි දේ දෙන්න. value for money කියන එකයි අන්තක quality product. ඉතින් අපි ඒ ටික ඔක්කොම ඉන්ද්‍රායකින් අපි ප්‍රොවයිඩ් කරනවා. ඇත්තටම මම ඕනම පාරිභෝගිකයෙක් කියන්න වාහනයක් ගන්න ඕන ඉන්ද්‍රායකින්. ඒක බලන්න එක්ස්පීරියන්ස් ගන්න ඇයි ඉන්ද්‍රා ට්‍රේඩර්ස් කියන කම්පැනිය සුවිශේෂ වන්නේ අනිත් කම්පැනිස් වල. අපි දෙන ඇත්තටම පාරිභෝගිකයන්ට දෙන සේවය. වාහනයක් වුණා මම ඕඩර් කිව්වේ ඒක අපේ සේල්ස් එකෙන් කවදාවත් කස්ටමර්ට ෆෝස් කරන්නේ නැහැ. කස්ටමර්ට ඕන දේ තමයි අපි දෙන්නේ. අපිට ඕන දේ නෙමෙයි. කලින් කිව්වා වගේ වාට. ඉතින් ඉන්ටර්ට්‍රේඩර්ස්ගේ සර්විස් එක ගත්තොතින් ඉනිෂල් කෑෂ් ට්‍රාන්සැක්ෂන් එකේ ඉඳලා කස්ටමර් ලීසින් ෆැසිලිටි එක අපි ලීසින් පාර්ට්නර්ස් කීපයක් එක්ක අපි සම්බන්ධ වෙලා තියෙනවා බැංක්ස් ඇන්ඩ් ෆයිනෑන්ස් කම්පැනිස් එක්ක රිපියුටඩ් ඒ ලීසින් කම්පැනිස් උනත් අපිත් එක්ක ඒ බොන්ඩ් එකක් තියෙන MOU එකක් ගහලා අපිත් එක්ක ඒ ට්‍රස්ට් එක තියෙන හේතුව ඉන්ටර්ට්‍රේඩර්ස් එකෙන් දෙන සර්විස් එකෙන් දෙන වාහනේ ක්වොලිටි එකට. ඉතින් ඒ ඔක්කොම උඩ තමයි ඉන්ටර්ට්‍රේඩර්ස් එකක් කස්ටමර් කෙනෙක් සිලෙක්ට් කරන්නේ. අනිත් දේ තමයි මම කියන්නේ මෙහෙමයි. සමහරට කියන්න පුළුවන් අවුරුදු 50 මොකද නෑ අවුරුදු 50 කියන එක වටිනවා. ඒකෝ අවුරුදු 50 කියන එක ඉතිහාසයේ ගත්තොතින් අපි දැන් ඉන්ටර්ට්‍රේඩර්ස් කිව්වම මම දැන් ඔයාත් ඉපදලා නැහැ මමත් ඉපදලා නැහැ. අහලා තියෙන කතාව තමයි නන්දන වින්දන කියන එක. ඒ නන්දන වින්දන කියන එක පටන් ගන්න ඇත්තටම අපේ තාත්තා ලංකාවේ පළවෙනි ටීවී ප්‍රෝග්‍රෑම් එක වශයෙන් රූපවාහිනී සංස්ථාවෙන් පටන් ගත්ත මේ නන්දන වින්දන එකේ මේන් ස්පොන්සර් දායකත්වයේ උනේ අපි ඉන්ද්‍රා ට්‍රේඩර්ස් කම්පැනි. එතකොට කැන්ඩි වල තිබ්බ පළවෙනි ටෙස්ට් මැච් එක වුණත් ඔයගොල්ලෝ Google කරොත් ඔයගොල්ලෝට පේන්නේ ඉන්ටර්ට්‍රේඩර්ස් කියන අර බෝඩ් එක වුණත් පේනවා. ඒ කියන්නේ 1975 තිබ්බ අස්කිරේ ග්‍රවුන්ඩ් එකේ තිබ්බ මැච් එක 75 80යි වෙනස් වෙන්න පුළුවන් දින. එහෙමත් අපේ ඉතිහාසය ගත්තොත් පුදුමාකාර ඉතිහාසයක් තියෙන කම්පැනි එකක්. ඉතින් ඉතිහාසෙම බලපානවා ඉන්ද්‍රා ඇයි කිය බයි චූස් ඉන්ද්‍රා. ඔය කියන්නේ අර දැන් අවුරුදු 50ක් එක දිගට පැවතීගෙන එනවා. ඒකට ඒ පැවතීගෙන අපගේ මේ ඉන්ඩස්ට්‍රි එකේ මෙච්චර ලංකාවට දඬ විහිදිලා ගින දෙනවා. එහෙම ලේසියෙන් ඉන්න බෑ ඒක අමාරුයි. ඒ වගේ විශ්වාසයක් තියාගෙන ආපු එකම ඇති හේතුවක් ඇති. අනිවාර්යයෙන්. අපිට වාහනයක් ගන්න ඉන්ද්‍රාගේ චූස් කරන්න. අනිවාර්යයෙන් දැන් ඔයාලට මම තව පොඩි දෙයක් කියන්න උනේ. අපේ මේ දැන් අපි ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ ගත්තොතින් අපි ඉන්ටර්ට්‍රේඩර්ස් කියන එක අපි ඩිජිටල් ප්ලැට්ෆෝම්ස් වල තමයි අපි ගොඩක් ඉන්නේ. ඒත් එක්කම අපේ බ්‍රාන්චස් ලංකාවට 6ක් තියෙනවා. ඩිජිටල් ප්ලැට්ෆෝම්ස් ගත්තම අපි TikTok, Facebook, Instagram ඉදලා හැමම පුළුවන් ඒ කියන්නේ vehicle automobile industry එකේ ඉන්න පුළුවන් හැමම platform එකකම ඉන්නවා. එතකොට අපේ මේ ඉන්සිඩන්ට් එකක් වරවන්ට කියන්න උනේ අපේ කස්ටමර් කෙනෙක් මේ රටේ ඉඳලා ඇත්තටම මේ very emotional touch එකක් තියෙන මේකක් මම හිතනවා අපිට පුළුවන් මේ මේකත් වීඩියෝ එකේ අපි කරනවා. ඒ කස්ටමර්ගේ වැඩ කරන්නේ මේ කොරියාවල. ඒ කොරියාවල වැඩ කරන කස්ටමර් යාගේ අම්මට සර්ප්‍රයිස් වාහනයක් දෙන්න තීරණය කරලා තිබුණා. එයා චූස් කරේ ඉන්ටර්ට්‍රේඩර්ස්. ඒ කස්ටමර් හැවුවම ඇයි කියලා ඇහුවේ ඒ ට්‍රාන්සැක්ෂන් එක කරපු ඊට කස්ටමර් හිටියේ කොරියාවේ. අපි මෙහි ඉඳලා කස්ටමර්ට අවශ්‍ය ලීසින් පැකේජස් ඉදලා ඉන්ෂුරන්ස් ඉදලා රෙජිස්ට්‍රේෂන් සියලුම දේ එකම තැනින් කරනවා. එතකොට කස්ටමර් එන්න කලින් අපි සර්ප්‍රයිස් කරනවා කස්ටමර්ගේ අම්මව ගෙනල්ලා. ඒක හරි මම එකයි ඔයාලට කිව්වේ මේක ඉමෝෂනල් මේ ට්‍රාන්සැක්ෂන් එක අපිට ඇත්තටම කස්ටමර්ට වගේම අපිටත් ඒක ඉමෝෂනල් මේකක්.
අර because අපි හැම කස්ටමර් කෙනෙක්ව ඉන්ද්‍රාගාට ඇතුළට එනවා වගේ එළියට යන්නේ hina මුස්මුවෙන් අපිට ඒක මේ නෑ උමිත් ඒ මයික කියන්නේ හැම ඕනම කෙනෙක්ට ඇවිල්ලා විදින්න ඉන්ද්‍රාගේ සේවය ඉන්ට්‍රේඩර්ස් කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒකම ආව්. එහෙනම් මං ඒ බලාපොරොත්තු වෙච්ච උත්තරේම හම්බුණා මට. එතකොට අද මේ සෙෂන් එක මම මෙතනින් ඉවර කරනවා. අපිත් එක්ක ජොයින් වුණාට ඇත්තටම thank you very much. මොකද අපි බලන් ඉන්න අපි දැන් බලන් ඉන්න කස්ටමර්ස්ලා ඉන්න පුළුවන් ඔඩියන්ස් එකක් ඉන්නවා. ඒතර ඒ බලන් ඉන්න කට්ටියට තියෙන ප්‍රශ්න තමයි ඔවා. ගොඩක්ම මහන ප්‍රශ්න ඇවිල්ලා ඒ බලන් ඉන්න කට්ටියගේ තියෙන ප්‍රශ්න. ඒතර ඒ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් ඒ කියන්නේ හරිම උත්තර දෙන්න පුළුවන් මිනිස්සු තමයි මෙන්න මේ පොඩ්කාස්ට් එකට මෙච්චර කල් අපිත් එක්ක දැන් මේ ජොයින් වුනේ. ඒක නිසා මම හිතනවා ඉස්සරහටත් අපි මේක දැන් මෙතන නතර කරන්නේ අපි ඉස්සරහට කරගෙන යනවා. එහෙනම් ඉස්සරහටත් අපිත් එක්ක ජොයින් වෙලා ඉන්න තවත් මේ වගේ පොඩ්කාස්ට් සෙෂන්ස් බලාගන්න.